there was a great farmer in a beautiful village. දවල්ට ඉර පායන. රෑට හඳයි තරුයි තියෙන. අපි මේ දවල් රෑ වෙනස හොඳට තේරුම් ගන්න ඕන සෝම්පාල. ගොවිතාත්තා චිත්‍රපටයට මම කාරණා තුනක් නිසා කැමතියි. ප්‍රධානම එක මේ ජනගීය මෙච්චර දුරට ඇහිච්ච ප්‍රථම චිත්‍රපටියද මන් දන්නේ නැහැ. චිත්‍රපටිවල තැන් තැන්වල ජන ගායනා ජන නාදමාලා ඇහෙනවා. හැබැයි චිත්‍රපටයේ පුරාම මේ අපේ සංගීතය වපුරන්නට සමත් වෙලා තිනවා දර්ශන රුවන් දිසානායක කියන අපූර්ව සංගීතඥයා. දෙවෙනි කාර්යය තමයි චිත්‍රපට කරුවෙක් විදිහට එහෙම නැත්නම් අධ්‍යක්ෂකවරයෙක් විදිහට කලෙලි බහින මේ සංගීතඥයෙක් ලංකාවට මේ නුහුරුම අත්දැකීමක් කියන්න බෑ. හැබැයි අපූර්ව අත්දැකීමක්. මීට කලිනුත් චිත්‍රපටි සඳහා ලෝකෙත් ලංකාවෙත් දක්ෂකරු සංගීතඥයෝ චිත්‍රපටි වලට ආවට මේක වෙනස් මාතෘකාවකින් දර්ශන සිනමාවට ප්‍රවිෂ්ඨ වෙන උත්සාහය ඉතාම සාර්ථකව කරලා තිනවා. ඒක තවත් සන්තෝෂයක්. අනික සන්තෝෂය තමයි මෙතෙක් කල් කතා නොකරපු මාතෘකාවක්, කතා කළ යුතුම මාතෘකාවක් කරලියට අරන් තිනවා. අපි සිනමාව ආදරය එහෙම නැත්නම් සමහරවිට වියලි කලාපීය ලිංගික ප්‍රශ්න වගේ එක සම්භාව්‍ය පැති ඒත් එක්කම වාණිජමය පැති ගැන කල්පනා කළාට අපි කතා නොකරපු කතා කළ යුතු කාරණයක් මතු කරන්නට දර්ශන රුවන් කියන දක්ෂවරයා නිර්මාණ ශිල්පියා සමත් වෙලා තියෙනවා. ඒක රටට වැදගත් කාරණයක්. මොකද මේක අනාගතය ගැන, අපේ ආහාර සංස්කෘතිය ගැන සහ අපේ සෞඛ්‍ය ගැන කල්පනා කරපු වැදගත් චිත්‍රපටයක්. ඉතින් මම හිතනවා චිත්‍රපටය ඔබ බලයි රසවිඳි මේ චිත්‍රපටයෙන් දෙන පණිවිඩය ලබා ගන්නයි කියලා. He lived in close relationship with nature and really loved the land, the plants, the paddy fields, streams and canals. අර බෝල රාදා බෝල සංග සින්දුකාරයක් කවිකාරයෙක් වෙන්නද යන්නේ? දර්ශන රුවන් දිසානායකගේ ගොවිතාත්තා ලංකා පුරාම සිනමා ශාලාවල වල දැක ගන්න පුළුවන්. මම හිතන්නේ මේ හොඳම කාලේ ගොවිතාත්තලා ගොවි අම්මලා පාරට ආපු කාලේ. මම හිතන්නේ මේක තමයි හොඳම කාලේ. මම හිතන්නේ මේකේ තියෙන්නේ පහුගිය කාලේ පරිච්ඡේදය තුල අපි දැක්කා ගොවිතාත්තලට වෙච්ච දේ. ගොවි තැනට වෙච්ච දේ මොකද්ද කියලා. ඒක තවදුරටත් හෙට දවසෙත් සිද්ධ වෙනවද? ඒක නවත්තන්න ගොවියන්ට අපි මොනවද කළ යුත්තේ කියන කතිකාව මේ ගොවිතාත්තා චිත්‍රපටි තුලින් කතා බහට ලක් වෙනවා. මම හිතනවා ඒක සංගීතමය සංවාදයක් හැටියටත් මේ ගොවිතාත්තා චිත්‍රපටය ප්‍රේක්ෂකයන්ට ඉතාම සෞන්දර්යාත්මක චිත්‍රපටයක් හැටියට ලං වෙලා තිබෙනවා. දර්ශන තමන්ගේ උපන් ගමට උපන් ප්‍රදේශයට කරපු කෘතවේදීත්වයක් කියලා මට හිතෙන්නේ. ඒ වගේ දෙයක් කිරීම තුළ දර්ශන පොළොන්නරුවට විතරක් නෙමෙයි මුළු මහත් ලංකාවට මුළු මහත් ආසියාවටම කතා කරලා තියෙනවා. ලංකාවේ ගොවිතැන හෙට දවසට කොහටද අරයි යන්නේ? පහුගිය දවස්වල ගොවිතැනට මොකද වුනේ? ගොවියන්ට මොකද වුනේ? ගොවිතැන් කරපු අයට මොකද වුනේ කියන එක මහා විශාල කතිකාවක් තියෙන චිත්‍රපටයක්. සිනමා නිර්මාණයක් ගොවිතාත්තා. ඉතින් මහා ආරාධනය කර සිටිනවා ලංකාවේ ඉන්න හැමෝම ගොවිතැන් කරන හැමෝම විතරක් නෙමෙයි බත් කන හැමෝම මේ චිත්‍රපටය බැලිය යුතුයි කියලා. නිල්වන් ගය මරන් වන්දාදරෙන් උන් කවදත් අපේ වැඩවලට විරුද්ධ. ගොවිතාත්තා කියන්නේ මගේ පළමු සිනමා අධ්‍යක්ෂණය. ආදරය අහිමි පොළොවට ආදරය අරන් කියන තේමාව තමයි මම මේකට යොදාගත්තේ. සත්‍ය සිදුවීමක්. මගේ තාත්තගේ ජීවිත කතාව සහ අපේ ගමේ තාත්තගේ ජීවිතය ගෙවුන හැටි සහ තාත්තා කියන්නේ බොහොම පරම යුක්තිගරුක මිනිස්සෙක්. ඒ කියන්නේ එයා කවදාවත් මේ අයුක්ති සහගත වැඩක් කරන්න හීනෙන්වත් හිතන්නේ නැති අමුතු જાති මිනිස්සෙක්. ඉතින් එයා ගොවියෙක්, ඒ වගේම එයා හොඳ කවියෙක්. මම හිතුවේ ගොවියා කියන්නේ කවියෙක්. ඒ කවිකම ඒ ගොවි බිම් වලින් අහිමි වෙච්ච දවසේ තමයි ආදරය මැරුණේ කියලා මේ පොළවේ. මේක හරිතාගාරයක් ලංකාව කියන්නේ. ඉතින් මේ චිත්‍රපටය තුළ ආදර කතා තුනක් ගැනයි මේක ඇත්තටම යටින් යන්නේ. එතකොට මේකේ සංකේත භාවිතාව ආදරය අහිමි පොළවේ මිනිස්සුන්ගේ ඔළුවට වස වැටිච්ච හැටිත් පොළොවට වස වැටිච්ච හැටිත් ඊට පස්සේ ඒ තුළ ආදරය හැමෝම හොයන්න ගත්තා. ආදරය අහිමි වුණාට පස්සේ ආදරය හොයනවනේ. ආදරය නැති වුණාට පස්සේ ඉතින් ඒ ජීවිත කොහොමද ගෙවුනේ? ඒක අද කොයිතරම් මේ පරිවර්තනයට කොච්චර බලපානවද කියන එකයි මේ චිත්‍රපටේ කතා කරන්නේ. ඒ හින්දා මම ආරාධනා කරනවා හැමෝටම අපේ තාත්තගේ කතාවෙන් කියන්නේ මුළු රටේම තාත්තලා මුළු ලෝකෙම තාත්තලා ගැන. ඒ වගේම මේක ඇතුලේ තියෙන අනිත් චරිත කියන්නේ මුළු ලෝකෙම මේ වගේ අපි කන බොන අපි ඇවිදින අපි මිනිස්සුන්ගේ ආදරය ගැන. සබාදහමට තියෙන ආදරය ගැන. ආදරය කියන වචනේ අර්ථ ගොඩාක් එකතු කරගන්න පුළුවන් ගොවිතාත්තා සිනමාපටේ බලලා කියලා මට වගකීමෙන් කියන්න පුළුවන්. ඒ සංවේදීකම තමයි මම මෙතනදී ගොඩ නැගුවේ. සමහර විට මං හිතන්නේ හාමුදුරුවෝ දැන්වා වලදන්නේ නැහැ. සල්ලි කියන්නේ පිස්සු බල්ලෝ වගේ. ඔක්කොම මාත්‍යාට මේ ගමේ එක කුමුරක්වත් නැහැ. තමුන් අඳගොවිය. කලියුගයයි එළැපෙන්නේ මහ පොළවයි විසවෙන්නේ.
දැන්නම් මලයා උඹ ගගනගාමියෙක් වගේ. ඇත්තම මම මේ චිත්‍රපටයේ නිෂ්පාදනය කරන්න අදහස් කරේ අපි පුංචි කාලේ හිටපු ක්‍රමය අපිට මතකයි. ඒ ක්‍රමය දැන් පොඩි ළමයි අතර නෑ. ඇත්තෙම ඒ පොඩි ළමයි සුන්දර අතීතය මතක් කරලා දෙන්න තමයි මම මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්න ප්‍රධාන හේතුව. දැන් ගොවි ජනතාව ගැන බැලුවත් ගොවි ජනතාව ඉස්සර හිටපු ගොවි ජනතාවක් නෙමෙයි දැන් ජීවත් වෙන්නේ. බොහොම වසවිස පොළොවට එකතු කරන ඉතාමත්ම සංවේදී ගොවි ජනතාවක් නොවේ විදිහටයි මම දකින්නේ. ඉස්සර අපේ මුතුන් මිත්තලා ජීවත් වුණේ බොහොම සංවේදී විදිහට පරිසරයට ආදරය කරලා. ඒ ජීවිත දැන් සම්පූර්ණ වෙනස් වෙලා තිනවා සමාජ පරිසරය අනුව. මට අවශ්‍ය වුණා ඒ පරිසරයේ පොඩි ළමයින්ට පෙන්වන්න. ඒ වගේම සුන්දර අතීතේ නැවතත් ඇති කරලා මේ රට හොඳ මාවතකට ගෙනියන්න පුළුවන් වෙයි කියන එක මම බලාපොරොත්තු වෙනවා. ඒ අනුව මම හැම දෙනාගෙන්ම ඉල්ලා හිටිනවා පොඩි ළමයිනුත් එක්ක මේ සිනමා පටිය ඇවිල්ලා රස විඳින්න. ඇත්තම මේ පොඩි ළමයින්ට තමයි මේක ගොඩාක් වටින්නේ. අලුත් පරම්පරාවට දැනගන්න පුළුවන් අපි විඳපු අතීතය, අපි පරණ ඒ තිබ්බ සුවඳ, අපේ ගම් වල තිබ්බ සුවඳ, අපි කාපු බීපු දේවල්, අපි කතා කරපු දේවල්, අපි ගොවිතැන් කරපු දේවල්, ඒ හැම දෙයක්ම විඳින්න පුළුවන්. මං සෑම පොඩි ළමයෙකුටම කියනවා දෙමව්පියොත් එක්ක පැමිණ මේ සුන්දර නිර්මාණය රස විඳින්න කියලා. තාමත් මාතක තරහද? මන් තරහ නෑ. දූවිලි පොළොවේ දූවිලි පාටින්. කවුද ප්‍රේමරත්න කියන්නේ? පොළොන්නරුවේ කියන්නේ මහපොළොව සුවපත් කරනවා. මුලින්ම ස්තුතිවන්ත වෙනවා. මේකේ මම චූටි චරිතයක් රංගපාන මට දර්ශන ආරාධනා කරාට. හැබැයි දර්ශන ඉස්සෙල්ලාම කතා කරේ මට මේකේ ගීත ගායනා කරන්න. දර්ශනත් එක්ක මම ගොඩාක් නිර්මාණ වලට දායක වෙලා තියෙනවා. මම හිතන්නේ පළවෙනි වතාවට දර්ශනගේ චිත්‍රපටියේ මම ගීත ගායනා කරන. දර්ශනම අධ්‍යක්ෂකවරයා සහ සංගීත නිර්මාණකරුවා සහ සියලු කාර්යයන් දර්ශන අතින් නිම වෙච්ච නිසා ඒකත් සුවිශේෂී වෙනවා. ඔහු මාව තෝරගත් එකට සහ මම හිතන්නේ මම ඇතුළු තව කීප දෙනයි මේකට දායක වෙන්නේ. සියලු දෙනාම. මම ඉතින් දර්ශන කියන්නේ මම දකින්නේ හරියට ස්වභාව ධර්මයත් එක්ක ගොඩාක් ලං වෙලා ඉන්න පුද්ගලයෙක්. සංගීත අධ්‍යක්ෂකවරයෙක් හැටියට මම ඔහු ගොඩාක් ළඟින් දන්න නිසා මට ඔහුත් එක්ක කතා කරන නිසා මම දන්නවා. ඉතින් මේ චිත්‍රපටිය පුරාවටම කතා කරන්නේ මනුෂ්‍යත්වය, ආදරය, අපේකම, ශ්‍රී ලාංකිකත්වය, ලංකාවේ මිනිස්සු හිතපු විදිය, කාපු බීපු විදිය, දැකපු විදිය ජීවිතේ. ඉතින් මම හිතනවා හරිම ලස්සනට ගොනු කරලා තියෙන චිත්‍රපටිය පුරාවටම ආදරය තමයි වපුරලා තියෙන්නේ. ආදරය, කරුණාව කියන එක, මනුෂ්‍යකම කියන එක. ඉතින් මම හිතනවා ඒව ලෝකේ තුරන් වෙවි යන සමාජ අපි මේ දකින්නේ චුට්ට අඩු වෙවි යන තමන් තනි වෙච්ච තනියෙන් හිතන තනියෙන් දේවල් කරන සමාජ තලයක් අපි දකින්නේ. එකමතුකම එහෙම දැන් නෑ ගොඩක් වෙලාවට මිනිස්සු අතරට. මම හිතනවා ඒක තමයි මේ ලෝකේ යන විදිහ. හැබැයි අපිට මෙහෙම කාලයක් තිබ්බා කියලා හිතනකොට සතුට හිතනවා. අපිට තව කෙනෙක් හිටියා අපි වෙනුවෙන් කියලා හිතනකොට සතුට හිතනවා. ඉතින් දර්ශනගේ මේ ප්‍රයත්නය, පළමු ප්‍රයත්නය ඉතාම සාර්ථකයි. විශේෂයෙන්ම ජගත් චමිලගේ රංගනය, අපේ හිමාලිගේ ඒ හැම පුංචි චරිතයක්ම ජගත් චමිල ප්‍රධාන චරිතය වුණාට අනිත් ජගත් චමිල වටා ගෙතිලා ඉන්න අනියලම චරිත ගත්තම ඔවුන්ගේ තනි කතන්දර ගොඩාක් තියෙනවා. ඉතින් මම හිතනවා ඒක කවුරුත් දන්නේ නැති කතන්දරයක්. ඒක මම හිතන්නේ මේක චිත්‍රපටයට ගොනු කරන්න අමාරු ඇති දර්ශනයට. හැබැයි මේක හරිම ලස්සන කතන්දරයක්. ඒක සියලු දේ දන්නවා නම් මේ කතන්දරේ හරිම ලස්සන කතන්දරයක්. ඉතින් සුබ ප්‍රාර්ථනා කරන දර්ශනගේ පළවෙනි ප්‍රයත්නය ඉතාම සාර්ථක වෙන්න කියලා. ඒ වගේම උඩ තව ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා. Through the total aesthetical eye of a musician, the first poetic cinematic experience to Sri Lankan cinema. A film by award-winning musician Darshana Ruwan Disanayaka. අපේ රටේ ගොවියන් මුහුණ දෙන ප්‍රශ්න කෘෂිකර්මය කර්මාන්තයක් හැටියට කරන අපේ ග්‍රාමවාසී ගොවීන් මුහුණ දෙන ප්‍රශ්න ගැන මම හිතනවා අපේ නිර්මාණකරුවන් සිනමාකරුවන් පමණක් නෙමෙයි මම හිතනවා අනිකුත් පොදුවේ සියලුම කලාකරුවන් කතා කළා මදි කියලා. මට හිතෙනවා ගොවිතාත්තා වගේ චිත්‍රපටයක් බලනකොට හිතෙනවා දර්ශන රුවන් දිසානායක කියන අපේ සංගීතවේදියා සිනමාවෙන් ආමන්ත්‍රණය කරන්නේ අපේ කලාකරුවන්ට හුඟක් මග ඇරුණු ප්‍රශ්නයක්ද කියලා. ගොවියන් මොන විදිහේ පරිත්‍යාගයක් කරනවද
කරනවද? ඔවුන් මොනතරම් කැපකිරීමක් කරනවද? ඔවුන් මොනතරම් අවදානමකට ලක් වෙනවද? ඔවුන්ගේ ජීවිතය, ඔවුන් දවස ගෙවන ක්‍රමය මොනතරම් වෙහෙස කරද? ඔවුන්ගේ ප්‍රශ්න අනිත් අයට තේරෙනවද? ඔවුන් දරුවන් වෙනුවෙන් අනාගතය වෙනුවෙන් කරන පරිත්‍යාගය කුමක්ද කියන දේවල් මං හිතන්නේ අපේ නිර්මාණකරුවෝ කතා කළා මදි කියලා. දර්ශන රුවන් දිසානායක මං හිතනවා පොළොන්නරුවේ ඉපදිලා පොළොන්නරුවේ හැදිලා වැඩිලා සත්‍ය වශයෙන්ම ගොවි පවුලකින් ඇවිල්ලා ගොවියන් සමග සිටි කෙනෙක් නිසා ඔහු දන්නවා ඒ සත්‍ය කතාව. ඒ නිසාම ඔහුගේ නිර්මාණය තුළින් ඔහු කතා කරන්නේ අපිට අත්‍යවශ්‍යම මාතෘකාවක්. මේන් මම හිතනවා ගොවියන් ගැන අපි මෙතෙක් නොදැන සිටපු දේවල්, ඔවුන්ගේ ජීවිතයේ ඔවුන් මුහුණ දෙන අවදානම දුෂ්කරත්වය සහ ඔවුන්ගේ සූරාකෑම්, ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය මේ වගේ බොහෝ මාතෘකා මේ නිර්මාණය තුළින් කතා කරනවා. මම හිතන්නේ මේ නිර්මාණය ඊට අවුරුදු ගණනාවකට පෙර කරපු නිර්මාණයක්. දර්ශන රුවන් දිසානායක මේ නිර්මාණය අද කළා නම් මම හිතනවා මීටත් වැඩි තව පෝෂණය කරන්න තිබුණා. කෙසේ වෙතත් අපි කැමති අපේ සිනමා ක්ෂේත්‍රයේ නව නිර්මාණකරුවන් එකතු වෙන එකට. ඒ නිසා දර්ශන රුවන් දිසානායක කියන සංගීතවේදියා සිනමාකරුවෙක් හැටියට අපි ඉතා ආදරෙන් පිළිගන්නවා අපේ සිනමා ලෝකයට. අම්මරුව අත්බරුව ඉපනැල්ල මඩවන්ඩ වෙත කන්ද වෙත අහුර වටමළුව පුදදෙන්ට අටමගල අලු වැඩුම කම්භාර දෙවියන්ට උප්පිඩම අප්පිඩ අඩහැරය සංහිදේ පාරයට චිත්‍රපටිය ආරම්භ කරන්න කලින් දර්ශන කතා කරන වෙලාවේ කිව්වා ඇයි මේ චිත්‍රපටිය හැදුවේ කියලා. ඇත්තටම මං හිතන්නේ මේ පොළවේ උපන්න දර්ශන කලාකරුවෙක්. හැබැයි මේ මිනිස්සෙක් හැටියට Tamanට තියෙනවනේ වගකීමක්. මං හිතන්නේ දර්ශනට එයාගේ විෂයපත්‍ය ඇතුලේ ඒ වගකීම ඉටු කරන්න යාට දැනුණා ඒක මදි කියලා. ඒ හින්දා තමයි යා මේ රූප මාධ්‍යයෙන් ඔබට කතා කරන්න තීරණය කළේ. මේ ගොවි තාත්තා හරහා මේ මහ පොළවට ආදරය අරගෙන එන්න ඕනි කියන එක. මේ ආදරය දෙන්න ඕනි කියන එක යා කතා කරන්නේ මේ චිත්‍රපටිය හරහා ගොවි තාත්තා හරහා. මට ඇත්තටම චිත්‍රපටිය බලන්න කලින් එයා කරපු කතාවේදී මට විශාල ආදරයක් ඇති වුණා. මොකද එයාලගේ ආදරේ නැතුව මේ මහ පොළොවට, මේ සතාට, මේ ගහට, සීපාවට, මේ මිනිස්සු ඇතුළු අපි හැම මේ සත්වයකට මේ ආදරේ Taman ළඟ නැත්නම් ඒක තව කාටවත් දෙන්න බෑනේ. ඉතින් දර්ශනගේ කතාවෙන් මෙයා ඔප්පු කරා ඇත්තටම එයාලගේ විශාල ආදරයක් තියෙනවා කියන එක. ඉතින් මේ චිත්‍රපටිය බැලුවහමත් ඒක තේරෙනවා. මේක එයාගේ තාත්තා සම්බන්ධයෙන් පෞද්ගලික කතාවක් තේමා කරගෙන කරපු චිත්‍රපටියක් වුණාට මේ චිත්‍රපටිය බලලා ඉවර වෙනකොටම අපිට හිත හදාගන්න බැරි තැනක ඇවිල්ලා අපිව නතර කරනවා. හේතුව අපි හිත හදාගන්නවනේ හැමතිස්සෙම ඒක අපිට නෙමෙයි උනේ, පොළොන්නරුවට උනේ, ගොවියන්ට උනේ, අපි බේරිලා ඉන්නේ කියලා. එහෙම නෑ. මේ චිත්‍රපටිය බලලා ඉවර වෙනකොට මං හිතන්නේ මට නම් මහ විශාල බයක් දැනුණා. මොකද දර්ශන එයාගේ කතාවේදීම කිව්වා පොඩ්ඩක් හිතන්න මේ මහ පොළොව මත අපිට ඒක වතුර බින්දුවක් පාවිච්චි කරන්න බැරි තරමට විස වෙච්ච දවසට මොකද්ද වෙන්නේ මේ සතා සීපාවට ගහකොළට අපි ඇතුළුව මේ සත්‍යයන් අපි සත්‍යයන් ඇතුළු මොකද වෙන්නේ කියලා. ඒ කිව්වා ඇත්තටම ඒක මහ විශාල බයක් හිතට ගේන අවස්ථාවක්. මේ චිත්‍රපටිය බලලා ඉවර වෙනකොට ඒ බය දැනෙන්න ඕනේ. මේ ආදරේ මේ ඇත්තටම මේ අපි වෙනුවෙන් ඔබ වෙනුවෙන් තියෙන ආදරේ නිසාම තමයි දර්ශන තමන්ගේ සංගීතයේ පැත්තකින් තියලා මේ රූප මාධ්‍යෙන් කතා කරන්න ඇවිදින්න තියෙන්නේ. මේ පණිවිඩය කියන්නට ඕනේ ඉඳා දැනටමත් අපි පරක්කු ඇති. හැබැයි මං හිතන්නේ තවත් පරක්කු වෙන්න ඕනේද කියන එක පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ හොඳ අවදි කිරීමක්. මේ කතා කරන්නේ අපි ගැන. අපිත් ඇතුළුව මේ ලෝකේ ඉන්න හැම සතා ගැනම තමයි මේ කතා කරන්නේ. ඉතින් ඒ නිසා ඇත්තටම මේ චිත්‍රපටිය බලලා ඉවරනාට පස්සේ මට දර්ශනට මහ විශාල ආදරයක් ඇති වුණා. අපි අර කලින් කරපු ආදරයට වඩා වෙනස් වූ ආදරයක් ඒක. ඉතින් මම ඔබට ආරාධනා කරනවා ඇවිල්ලා බලන්න. මේ ආදරේ ඔබට තියෙන ආදරේ නිසාම හැදිච්ච චිත්‍රපටියක් මේක. මේ චිත්‍රපටිය බැලුවාම මේ ආදරය හරහා හිතට බයක් දැනුනොත් මං හිතන්නේ දර්ශනගේ කාර්යය සාර්ථකයි කියලා මම විශ්වාස කරනවා. ඒක නිසා මම හැම කෙනෙක්ටම ආරාධනා කරනවා ඇවිල්ලා ගොවි තාත්තා බලන්න. ඉන්නේරිය හෝල් එකට අලුත් චිත්‍රපටියක් ඇවිල්ලාලු. විජේමාලනේ ඉන්නේ. ඔබ යනවද බලන්න? ජෝතික සින්දුත් තියනවද? අනේ පරිස්සමින්. අයියේ මේ සීනි. පුතේ එපා. ඔය සීනි නෙමෙයි වස්ස. උඹේලේත් මගේලේ පාටමනේ බං. විමල සීමන් දිනුවා. සභාවෙන් ගුක්කෝ. අහස ගුගුරා වැටෙන වතුරට පොළොව තෙමිලා හැදෙන උල්පත. ගොවිතැන කියන්නේ මහ පොළොව සුවපත් කරනවා. ලංකාව කියන්නේ ඇත්තටම දේශීය තාක්ෂණයකින් යුක්ත පෙරදිග විද්‍යාවේ මහා සොයා ගැනීම් ඇතුලේ තියෙන විශේෂිත රටක්. ඇත්තටම
අපේ සංස්කෘතිය, අපේ විද්‍යාව, අපේ හෙළ දැනුම් පද්ධතිය මේ ඊටාම ඈත අතීතයේ ඉඳන් පැවතෙන්නක්. මේ පිළිබඳව කතා කිරීම තුලින්ම සමහර අවස්ථාවලදී මේ චිත්‍රපටිය තුල කතා කරන સંદર્ભය පිළිබඳව විවෘතව කතා කරන අය හරිම අඩුයි. මොකද ඒකට හේතුව තමයි මේ චිත්‍රපටිය උත්පාදනය වෙන්න කලින් ඉඳන්ම මේ චිත්‍රපටිය තුල අන්තර්ගත වෙලා තියෙන ගැබ් වෙලා තියෙන ගැටලුව පිළිබඳව අපි කතා කරලා තියෙනවා. වියලි කලාපයේ රජරට ප්‍රදේශයේ හැම පවුලකම එක්කෙනෙක් වෙන මට්ටමට CKDU එහෙම නැත්නම් chronic kidney disease unknown etiology කියන එක. මේක මම හිතන්නේ අවුරුදු 20ක් විතර තිස්සේ උසස් පෙළ ළමයින්ට උගන්වලා තියෙනවා. අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ තමයි හේතු හඳුනා නොගත් නිදන්ගත වකුගඩු රෝගය කියන එක නෙවෙයි අපිට ප්‍රශ්නේ. අවුරුදු 20ක් යනකම් මෙහි හේතුව හඳුනා ගන්න බැරි වුණාද කියන එක තමයි අපිට තියෙන ගැටලුව. ඉතින් ඒක නිසා මෙහි හේතුව දන්නවා. නමුත් අපිට ඒ හේතුව දන්නවා වුණත් විවිධ මහා පරිමාණ සමාගම්, ඒ කියන්නේ ලංකාවේ දලදේශීය නිෂ්පාදිතයට වඩා වැඩි ආදායමක් ලබන ලෝකේ කුඩා රටවල් පාලනය කරන්න තරම් හැකියාවක් තියෙන මහා පරිමාණ බහුජාතික සමාගම් රාශියක් මගින් මේ දේවල් පාලනය වෙන නිසා මීට විරුද්ධව කතා කරන බොහෝ දෙනෙක් මං හිතන්නේ වැඩි කාලයක් ජීවත් වෙලා හිටියේ නෑ. මේ නිසාම මීට විරුද්ධව හඬක් නගන කවුරුත් හිටියේ නෑ. ඒ නිසා අපේ මේ මහ පොළවට වසවිස එකතු කරන කෘෂි රසායනික ද්‍රව්‍ය, රසායනික පොහොර, කෘමිනාශක, පලිබෝධනාශක මේ සියල්ල මගින් අපේ ඉපැරණි සාම්ප්‍රදායික කෘෂිකර්මය විනාශ කරලා ඒක සමතලා කරලා අපිට අපේ රටේ තියෙන පරිසර පද්ධතිය, අපේ ජෛව විවිධත්වය විනාශ කරලා අපිව පහළට හෙලන්න පුළුවන් මට්ටමේ දේවල් ටිකක් මේ රට තුල ක්‍රියාත්මක වෙනවා. ඊටාම සෙමින් ඒවා ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒක නිසා අපේ රටේ ඉන්න සමහර විද්‍යාඥයෝ පවා මේ දේවල් යට ගහන්න උත්සාහ කරන අවස්ථාවක දර්ශන රුවන් මහත්මයා විසින් මේ ඇති වෙලා තියෙන ප්‍රශ්නයේ සැබෑ ස්වરૂපය මේ මිනිසුන්ගේ හදවතට අරන් යන්න කරපු නිර්මාණයක් ලෙසයි මම මේ දකින්නේ. මම හිතනවා මිනිස්සු සමහර වෙලාවට හිතන්න පුළුවන් මේ මහ පොළව අපි පාලනය කරනවා කියලා. මේ සෝබාදහම අපි පාලනය කරනවා කියලා. නමුත් ඇත්තටම වෙන්නේ සෝබාදහම මගින් අපිව පාලනය කරන එකයි. ඒ නිසා සෝබාදහමට අවනත නොවන කිසිවක් ලෝකේ පවතින්නේ නැහැ. ඒ නිසා ඒ පණිවිඩය ඊටාම සාර්ථකව කලා නිර්මාණයක්, කලා කෘතියක් විදිහට එළිදක්වමින් මිනිසුන්ගේ හදවතට කතා කරමින් අපේ රටට සිද්ධ වෙලා තියෙන මහා විනාශය, කෘෂිකර්මයේ යෙදුණු යෝධ බල ශක්තියක්, ජවයක් තියෙන මිනිසුන්ව කේන්දෑරි කටුයිපැල් බවට පත් කරන්න තරම් අපේ මේ සමාජයේ බිඳවැට්ටවීමට ක්‍රියා කරන මේ මහා බලවේගයන් වලට එරෙහිව පුංචි වෑයමක් හරි දරන්න මේ කරන ලද උත්සාහය මම මුළු හදවතින්ම අගය කරනවා. මම හිතනවා මිනිසුන්ගේ ඇස් ඇහැරේ කියලා මේ නිර්මාණය දැකීමෙන්. ඔබට කියන්නේ දූවිලි පොළොවක උපන් එක ඇත්ත ආදරණීය මිනිහෙකුගේ ඇත්තම ඇත්ත කතාවක්. සහෝදරයා, උඹලා හිතන තරම් ඔය සහෝදරය කියන වචනේ තේරුම ලාභ නැහැ. සංගීතඥයෙකුට සියුම් සංවේදී සහ තියුණු කනක් තියෙන්න ඕන. දර්ශන බොහෝ කාලයක් තිස්සේ ඒ බව අපිට සනාථ කරලා තියෙනවා ඔහුගේ සංගීත නිර්මාණ ඔස්සේ. ඒ වගේම සිනමා අධ්‍යක්ෂවරයෙකුට තියුණු සංවේදී සියුම් ඇහක් තියෙන්න ඕන. දැන් ගොවිතාත්තා චිත්‍රපටය මගින් දර්ශන ඒ බවත් අපිට සනාථ කරනවා. දැන් මේක දර්ශනගේ පළමු චිත්‍රපට අධ්‍යක්ෂණය. දර්ශන වගේ කෙනෙක් චිත්‍රපට අධ්‍යක්ෂණය සඳහා මේ ශේෂ්ත්‍රයට අවතීර්ණ වීම අපි අගය කරනවා. මේ චිත්‍රපටයෙන් ඔහු අපිට පෙන්눔 කරනවා ඔහුට සිනමා අධ්‍යක්ෂවරයෙක් හැටියට තව බොහෝ දුර යන්නට අවශ්‍ය උනන්දුව, දැනුම සහ ශක්තිය තියෙනවා කියලා. ඒ නිසා දර්ශනයට අපි තාම සහෝදරාත්මකව සුබ පතනවා. ඒ දිගු ගමන සාර්ථකව යන්නට හැකි වේවා. Silhouettes of you are like a taunt. Never really know just what you want. With you I don't ever feel calm. I can feel the sweat inside my palms. Play with me like cats and a string. You don't understand the pain it brings. You don't ever wanna give me wings. You don't ever wanna set me free. You know I'm addicted to you, and it's twisted, you've been gifted with the evil voodoo. Got me coming back for more, even when I've been screwed. Dolls full of pins, pierce my heart straight through. I
got issues in my head. I like you in my bed, but you keep me on red. Oh, everything is like a test. I better not text. සානායක අධ්‍යක්ෂකරයාගේ ප්‍රථම සිනමා අත්දැකීම ගොවිතාත්තා චිත්‍රපටය. ඉතින් ප්‍රේක්ෂක ආදරණයට බොහොම ආදරෙන් කියනවා එන්න ප්‍රේක්ෂකයාට සිනමා හලට එන්න ගොවිතාත්තා චිත්‍රපටය නරඹන්න කියලා. ඉතින් මේ චිත්‍රපටයේ ලොකු පුතා කියන චරිතය තමයි මට නිරූපණය කරන්න ලැබුණේ. ඇත්තටම මේක මට බොහොම සංවේදී චිත්‍රපටයක්. මොකද පොළොන්නරුව මේක සත්‍ය සිදුවීමක්. මොකද අධ්‍යක්ෂකවරයාගේ පියාගේ කතා වෘත්තාන්තය. ඉතින් එහි අධ්‍යක්ෂකවරයාගේ චරිතය තමයි මට කරන්න ලැබුණේ. කියන්නේ දර්ශනවාදී දිසානායක සර්ගේ. ඉතින් අධ්‍යක්ෂකවරයෙක් ප්‍රේම් එකේ බලාගෙන ඉන්නකොට ඒ චරිතය එතුමාගේම චරිතය නිරූපණය කරනවා කියන එක ලොකු අභියෝගයක්. ඉතින් ඒ අභියෝගයට මම හිතනවා මම සාර්ථකව සාධාරණයක් කළා කියලා. ඉතින් ප්‍රේක්ෂක ආදරයට ඔබට කියනවා මේ චිත්‍රපටය නරඹන්න කියලා. මොකද වකුගඩු රෝගය පිළිබඳව සහ මේ සමාජය ඇතුලේ මේ ගොවිතැන සහ මේ ගොවි සමාජය ඇතුලේ වෙච්ච යථාර්ථවාදී ගැටලුකාරී තත්ත්වයන් බොහෝමයක් ගැන හරි සංවේදීව මේ සිනමා පටය තුළ ප්‍රේක්ෂක ඔබට දකින්න පුළුවන්. ඉතින් බොහොම ආදරෙන් කියනවා ගොවිතාත්තා චිත්‍රපටය බොහොම ආදරයෙන් ආරාධනා කරනවා ඇවිල්ලා නරඹන්න කියලා. බොහොම ස්තුතියි. පාර්ලිමේන්තුවටත් බණ්ඩක් කපටෝපු ලොරි දෙක තුනක් යවන්න කියලා. එතකොට ඉතින් ඔය රටේ ප්‍රශ්න වලින් ඉස්සලා යන්න පුළුවන්. නංගි තාමත් කනරු මල වලට තමයි ආසනේ. ඔව් ඉතින් කනේරු මල කියන්නේ ඉතින් අපේ මලක් නේ. යල කන්නේ අලුත් වැස්සට තමිලා පාලොලි පිදෙන. ඉතින් ගොවිතාත්තා අද ඔබ සතු වුණා. සෑහෙන කාලයක් බලාගෙන හිටියා මේ චිත්‍රපටය මෙතනට අරගෙන එන්න. කොහොම නමුත් ගොවිතාත්තා චිත්‍රපටය ඇතුලේ කතා කරන්නේ මම හිතන්නේ කතා කළ යුතුම මාතෘකාවක්. මම ගොඩක් කැමතියි ඒකේ ඒ උක්කුම් කියන චරිතය මතුවෙන විදිහට සහ ඒ උක්කුම්ගේ භූමිකාව පිළිබඳව කරන හෙළිදරව්වට දර්ශනගේ පෞද්ගලික ජීවිතය තුළ තිබිච්ච පෞද්ගලික අත්දැකීමක්. එයා පොදු කාරණාවක් හැටියට තමයි පොදු අත්දැකීමක් බවට අද මේ ගොවිතාත්තා හරහා අප සතු කරන්නේ ඔබ සතු කරන්නේ. සමහර අපේ රටේ යම් යම් සම්දිස්ථානවලදී සමහර වෙනස්කම් වෙනුවෙන් තීන්දුව తీරන ගනිද්දී මේ උක්කුම්ලා වගේ චරිත හිටපු හින්දා තමයි ඒ තීන්දුව తీරන ඇතුලේ යහපත් ප්‍රතිඵල වෙනුවෙන් යහපත් ප්‍රතිඵල සිද්ධ වෙච්ච නිසා ඒගේ අත්දැකීම් අපිට විඳ දරා ගන්න පුළුවන්කම ලැබුණේ. උක්කුම් වැඩ කරන්නේ බහුජාතික සමාගම් ඇතුලේ අපිට අහිමි වීගෙන යන අහිමි වීමට නියමිත ජීවිත සහ ඒ සියල්ල පිළිබඳව. ඒ වෙනුවෙන් තමයි උක්කුම් පෙනී සිටින්නේ. මං කැමති අපි හැමෝටම උක්කුම්ලා වගේ චරිත වෙන්න පුළුවන් නම්. ඒක කොහොමද කියලා දැක ගන්න නම් ඒ චරිතයේ තියෙන පරමාදර්ශීකම දැක ගන්න නම් ගොවිතාත්තා චිත්‍රපටය. චිත්‍රපට අත්දැකීම විශේෂම ස්තුතිවන්ත වෙන්න ඕනේ දර්ශන රුවන් දිසානායක සර්. මගේ සංගීත ගුරු පියාණන් තමයි මට මේ අවස්ථාව ලබා දුන්නේ. ඒ වගේම මට ලොකු ආසනාවක් තියෙන්න ඕනේ මම හිතන්නේ. කියන්නේ මේ වගේ අති දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පිනියන් සමග එකට රංගපාන්න මට මෙහෙම අවස්ථාව ලැබිච්ච එක. මේ චිත්‍රපටය සත්‍ය කතාවක් ඇසුරෙන් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. හවුලේ හැමෝටම නරඹන්න පුළුවන් ලස්සන චිත්‍රපටයක්, හොඳ ආදර්ශයක් දෙන චිත්‍රපටයක්. ඉතින් ආරාධනා කරනවා හැමෝටම ඇවිල්ලා නරඹන්න කියලා මේ චිත්‍රපටය. මේ මහ පොළොවේ අවසන් ජල බිඳුවතෙක් වස එකතු කරමින් මිනිස්සුන්ගේ ආදරණීය හිත් දූෂණය කරන බලය හිමි ම්ලේච්ඡයින්ට එරෙහිව වැඩ කළ මිනිහෙකුගේ කතාවක්. ගොවිතාත්තා සිනමා නිර්මාණය සත්‍ය සිදුවීමක් ඇසුරින් ගොඩනැගුණු සිනමා නිර්මාණයක් සහ වෙනස්ම මාතෘකාවක්. මං හිතන්නේ මේ වගේ මාතෘකාවක් සම්බන්ධව චිත්‍රපටයක් නිර්මාණය වෙන්න ලොකු පෞරුෂයක් තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා සංගීතවේදී දර්ශන රුවන් දිසානායකයන්ගේ සිනමා අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වෙච්ච පළවෙනි චිත්‍රපටය තමයි මේ ගොවිතාත්තා කියලා කියන්නේ. ඒ නිසා මං ආරාධනා කරනවා හැමෝටම ඇවිල්ලා මේ ලස්සන දැවැන්ත සිනමා නිර්මාණය බලන්න එන්න කියලා.
කළා. මට ලොකු භාග්‍යයක් මේ ගොවිතාත්තා කියන සිනමා නිර්මාණයට රංගනයෙන් දායක වෙන්න ලැබීම ගැන. තව කියන්න ඕන දෙයක් තමයි මේ චිත්‍රපටයේ සංගීතය පැත්ත. දර්ශන රුවන් දිසානායකයන්ට මා ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මාවත් මේ සිනමා නිර්මාණයට සම්බන්ධ කිරීම ගැන ගොඩක් ස්තුතියි. ඇත්තටම හදවතට දැනෙන චිත්‍රපටයක්. මට විශේෂයෙන් කියන්න තියෙන්නේ චිත්‍රපටයේ පුරාම මේ දර්ශන රුවන් දිසානායක කියන මේ කලාකාරයා හිතුවක්කාර කලාකාරයා චිත්‍රපටයේ පුරා පේන්න. මේ මනුස්සකම චිත්‍රපටයේ පුරාම පේනවා. ඒ නිසා මම හිතන්නේ මේ ටිකක් අපූර්ව නිර්මාණයක්. විශේෂයෙන්ම මේ ටිකක් සමාජයේ පණිවිඩයක් ටිකක් මිනිස්සුන්ට දැනෙන විදිහට අපූර්ව විදිහට අරන් ආපු නිර්මාණයක්. මම විශේෂයෙන්ම දර්ශන රුවන් දිසානායක කියන ඒ හිතුවක්කාර කලාකාරයාට සුබපත් කරනවා. තමන්ගේ පළවෙනි නිර්මාණය මේ වගේ ජාතියට දැනෙන නිර්මාණයක් කිරීම සම්බන්ධව ස්තුතියි. ආදරේ අහිමි පොළවට ආදරේ අරන් එන ගොවිතාත්තා. දර්ශන රුවන් දිසානායක අයියාගේ කුළුඳුල් සිනමා නිර්මාණය ගොවිතාත්තා. මං හිතන්නේ අපිට ආදරය කරන්න උගන්වන තැනක් මේ. පොළවට ආදරය කරන දරුවෙක් පොළවට ආදරය කරන දෙමව්පියෙක් ඉන්නවා කියන්නේ මේ රටට සම්පතක්. මේ චිත්‍රපටය හරහා සමාජයට දෙන අවවාදේ උත්සාහ කරන දේ හරිම ලස්සනට දර්ශන අයියා ඉදිරිපත් කරලා තියෙනවා. මම හිතනවා මේ සමාජයේ ඉන්න සියලුම දරුවෝ මේ ලෝකෙම ඉන්න දරුවෝ මේ චිත්‍රපටය බලන්න ඕනේ. දෙමව්පියොත් එක්ක ඇවිල්ලා හැම දරුවෙකුටම පෙන්වන්න ඕනේ. මොකද අපි ජීවත් වෙන පොළවට ආදරය කරන්න උගන්වන්න ඕනේ. අපි අම්මා තාත්තා වගේ තමයි අපේ පොළව. අපි හැමදාම දරුවන්ට කියා දෙන්නේ අම්මා තාත්තා වගේ පොළව කියලානේ. ඒක නිසා ඒ දේ හරි ලස්සනට හරි අපූර්වකට විනාඩි 90ක් ඇතුළත හරි ලස්සනට පෙළගස්සලා ලස්සන කාලවකවානු එක ඉදිරිපත් කරලා තියෙනවා. ඇත්තටම දර්ශනයගේ කුළුඳුල් නිර්මාණය මම හිතනවා මම ආරාධනා කරනවා ප්‍රේක්ෂක ජනතාවට ඔබේ දරුවට පෙන්වන්න මහ පොළොවට ආදරය කරන දරුවෙක් කියන්නේ දෙමව්පියන්ට නිකම් ආදරය කරන දරුවෙක්. ගොවිතාත්තා චිත්‍රපටයට මම දායක වුණේ සහාය අධ්‍යක්ෂණයේ. මටත් මේක අලුත් අපූර්ව අත්දැකීමක් වුණා. ඒ වගේම මම හිතනවා මේ නිර්මාණය රස විඳින්න ඔබටත් මේ චිත්‍රපටය අපූර්ව අත්දැකීමක් වේවි. ඉතින් මම ඔබට ආදරයෙන් ආරාධනා කරනවා ගොවිතාත්තා චිත්‍රපටය බලන්න ආදරය අරගෙන ඔබත් ඔබේ ළඟම සිනමා ශාලාවට එන්න කියලා. बोल राधा बोल संगम होगा के नहीं සින්දුකාරයක් කවිකාරයෙක් වෙන්නද යන්නේ? උදැසන මහෙසගෙනගත් විද්‍යුත් කටකෑ මොරදේ ගිරා මයුර නාද රිත්ම දැන් නැසෙන්නා. ගිරා මයුර නාද රිත්ම දැන් නැසෙන්නා. පැනසියා. ඉතින් ආදරණීය සහෘදයනි, ආදරය වියලෙන පොළොවකට ආදරය අරගෙන එන මේ අව්‍යාජ ආදරණීය මිනිසාගේ කතාව බලන්න විඳින්න ඔබත් එකතු වෙන්න. ඒ කතාවෙන් කියන පණිවිඩය ඔබට විතරක් නෙවෙයි ඔබේ දරුවාටත් අනිවාර්යයෙන්ම කවදාවත්ම අමතක නොවේවි. වසවිස නැති රන් පොළවක සිහිනය ගොවිතාත්තා. වක්‍ර TV යුගයේ සයිබර් අන්ධහැරය.